ඔන්න අදත් ආවම ඔයාලට රස කෑම එකක් හදන හැටි කියලා දෙන්න. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඥොක්කි හදන හැටි. ඥොක්කි. ඇත්තටම අපේ කටට ඒක පොඩ්ඩක් නුහුරු වචනයක්. නමුත් ඥොක්කි කියලා කියන්නේ ඉතාලියේ ඉතාමත් ප්‍රසිද්ධ කෑමක්. ඥොක්කි. ඉතින් මේ ඥොක්කි කියන එක ඉතාලියේ විතරක් නෙමෙයි මේ ප්‍රංශයේ ඒ වගේම ඔය ජර්මන් ඒ වගේ රටවල් වලත් හදන දෙයක් තමයි ඥොක්කි. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ ඥොක්කි හදන්නේ කියලා. ඥොක්කි හදන්න අපිට ඕන වෙනවා තම්බලා පොඩි කරගත්තු අල. මේ තියෙන්නේ තම්බලා පොඩි කරගත්තු අල. ඊට අමතරව බිත්තර, පාන් පිටි සහ ලුණු. මෙතන නම් කිලෝ 2ක රෙසිපි එකක්. එතකොට මම අරන් තියනවා කිලෝ 2ක තම්බලා ගත්තු අල, පාන් පිටි ග්‍රෑම් 600ක් සහ බිත්තර 6ක්, ලුණු ග්‍රෑම් 20ක්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක හදන්නේ කියලා. අපි එකටම බිත්තර ටික මේ තම්බාගත්තු අලයකට දාලා හොඳින් මික්ස් කරගන්න ඕන. ඉතින් හොඳින් මෙන්න මේ වගේ මික්ස් කරගත්තයින් පස්සේ අපි ඒකට පොඩ කලවම් කරගමු පිටි. පාන් පිටි. ඇත්තට මේක හරිම රසවත් කෑමක්. අල වලින් හදන්නේ කුඩා දරුවන්ට ඔයාලට විශේෂයෙන්ම දෙන්න පුළුවන්. කුඩා දරුවෝ විතර නෙමෙයි මේකට වැඩි හිටියොත් හරිම ආසයි. රස බලපුවාම ඔයාලට තේරෙයි මේ කෑම එක කොච්චර රසවත්ද කියලා. ඇත්තටම කුඩා දරුවන්ට නිවසේම මේ වගේ දේවල් හදලා දෙන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. මොකද මේවා මේ රටේ නම් ඇත්තටම පැකට් කරලා ගන්න තියෙනවා. නමුත් මේක හදන්න ලොකු වෙලාවක් යන්නේ නැති හින්දා මම නම් ඉල්ලන්නේ දෙමව්පියන්ට පුළුවන් මේක නිවසේදීම හදන්න. ඉතින් හොඳින් පිටි ටික මේ විදිහට කලවම් වුණාන් පස්සේ ඔයාලට පුළුවන් ලුණු දාලා මේක හොඳින් කලවම් කරගන්න. ඇත්තටම මේකට ලුණු ඔයාලට මේකට පස්සේ දාන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි මේක කුක් කරනකොට ලුණු දාන්නත් පුළුවන්. ඒකට මෙහෙම දාපුවාම මේක හොඳට මේකත් එක්ක ඇනෙනවා. හොඳට කලවම් වෙනවා. ඉතින් මේ තියෙන්නේ හොඳින් මික්ස් කරගත්තු අල මිශ්‍රණය. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේසයක් හොඳට පිරිසිදු කරගත් මේසයක් අරගෙන මේ මිශ්‍රණය පොඩ අරගෙන මේක අපි කැමති ආකාරයේ හැඩ ඥොක්කි වල එක හැඩ තියෙනවා. ඒකට හැඩයක් නැහැ. පෙළ ගොඩක් අය මේක මේ විදිහට රවුම් විදිහට හදා ගන්නවා. ඔයාලට පේනවා ඇති මම අත අරන් යනකොට හරිම සැහැල්ලු විදිහට මෙන්න මෙහෙම දෙපැත්තට තමයි මේක අරන් යන්න ඕන. හිමින් මේක මෙහෙම දෙපැත්තට අරන් යනකොට ඒකේ තියෙන මහත අඩු වෙලා ඒක දික් වෙනවා. එන්න මේක දික් වෙනවා. හැබැයි ඔයාලා මේක අත තද කරලා කරොත් මේක තැලෙනවා. එතකොට ඔයාලට හරියට මේක කරන්න බෑ. මේක දිග වැඩි හින්දා මම දැන් මේක මෙහෙම කපා ගත්තා. ඔයාලට පේනවා ඇති මේ හොඳටම දික් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේක දික් කරගත්තෙන් පස්සේ ඔයාලට පුළුවන් මේක කැමති හැඩයකට කපන්න. පිළියකින් හෝ ඔයාලඟ තියෙන මේ ප්ලේට් වගේ තියෙන මේකකින් හෝ කැමති හැඩයකට මේක කපා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ තෙල් කොලයක් මතට හෝ නැත්නම් කුකින් පේපර් එකක් මතට දාගන්න. මේ මුකුත්ම නැත්නම් ගෙදර
පාන් පිටි ටිකක් මේක උඩින් හොඳට කියන්නේ ට්‍රේ එකක් උඩට හොඳට ඉහලා අපි මේක මේ කපාගත්තු හැඩේ විදිහටම මෙහෙම දාගන්නවා. දාලා ෆ්‍රිජ් එකේ අපි පාවිච්චියට ගන්නකම් ෆ්‍රිජ් එකේ ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු ඥොක්කි ටික මම ඔයාලට ඒක පෙන්නන්න. එතන ඔයාලට පේනවා ඇති ඒක එකින් එකට ඇලෙන්නේ නැතුව යන්න තමයි මම දාලා තියෙන්නේ. මේක ෆ්‍රිජ් එකේ තියලා ඊට පස්සේ අපි මේක කුක් කරගන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් ඥොක්කි එක කුක් කරගන්නේ කොහොමද කියලා. ඔයාලට ඕනේ බොයිල් වෙන වතුරයි. ඒක කුක් කරලා වුණාම දාගන්න ඔලිව් තෙල් හරි sunflower oil හරි දාගත්තු තැටියක්. ඉතින් මම ඔයාලට පෙන්නන්න කොහොමද කුක් කරන්නේ කියලා. ඉතින් අර හදාගත්තු ඥොක්කි එක මෙන්න මේ විදිහට තුරන වතුරකට දාගන්නවා. ඔයාලට පේනවා ඇති එක යට අදිනටම මෙහෙම වැටුණා. ඒක කුක් වෙනකොට ඔටෝමැටිකලිම උඩට එනවා. ඔටෝමැටිකලි මේක උඩට එනවා. ඉතින් එතකොට තමයි ඔයාලට දැනගන්න පුළුවන් මේක කුක් වෙලා තියෙන්නේ කියලා. ඒක තව ඔයාලට පේනවා ඇති දැන් හිමි ඒක උඩට එන්න පටන් අර ගන්නවා. මේ විදියට උඩට එනකොට ඒකේ තේරුම තමයි ඒක කුක් වෙලා. ඒක ඕනාට වඩා කුක් කරොත් ඔයාලට මේක බෙරි වෙලා යනවා. මේ වගේ උඩ පාවෙන්න ගන්නකොට ඔයාලට පුළුවන් ඒක මෙහෙම කරලා ගන්න. ඔයාලට පේනවා ඒකේ කලර් එක වෙනස් වෙලා තියෙනවා. මේක මෙහෙම කුක් කරගත්තන් පස්සේ මේක නිමෙන්න තියන්න. ඔයාලට පුළුවන් නම් ෆ්‍රිජ් එකේ දාලා තියන්න. මේ ෆ්‍රිජ් එකේ දාලා තියලා ඔයාලා පාවිච්චි කරන්න ගන්න වෙලාවට තමයි ආයේ මේක එළියට ගන්න ඕනේ. මේකට හොඳට කලවම් කරගන්න. ඉතින් අවසන් වශයෙන් මම ඔයාලට පෙන්නන්නේ කොහොමද මේ ප්ලා එක මම ඉවර කරගන්නේ කියලා. මේකට ඔලිව් තෙල් ටිකක් දාලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කුක් කරගත්තු ඥොක්කි. මේ තියෙන්නේ කුක් කරගත්තු ඥොක්කි. ඔයාලට පේනවා ඇති. හොඳට කුක් වෙලා තියෙන විදිය. මේක අර ඉස්සෙල්ලා අල්ලනකොට තිබිච්ච විදිහට නෙමෙයි. මේක කුක් කරලා ෆ්‍රිජ් එකේ තියලා ගත්ත එක. ඉතින් මේක කුක් කරගත්ත එක දැන් අපි හිමි අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට දාලා චුට්ටක් දෙපැත්ත පාට මේව කරගමු. ඉතින් අද මම මේ පාට කරන්න යන්නේ pumpkin puree. pumpkin puree කියලා කියන්නේ වට්ටක්ක puree එක තමයි අද මම මේ පාට ඉවර කරන්නේ. ඒකට කොහොමද කුක් වෙන විදිය. මේක ඔයාලට දෙපැත්ත බෙදලා චීස් ටිකක් දාලා උනත් කන්න පුළුවන්. ඒක අමතරව ටිකක් ආකාරයකට මේ විදිහට pumpkin puree, pesto, salsa, ඒක චීස් ඕන විදිහට හදාගන්න. ඔයාලට දෙන්නේ ඒක දැන්. ඉතින් ඔයාලට මේක දැන් හොඳට ඒක කලේ කාලේ තියෙනවා. පස්සේ අපි ඒකට මේ විදිහට හදාගත්තු වට්ටක්ක puree එක එකතු කරනවා.
නම් ඔයාලට පුළුවන් එකට වතුර ස්වල්පයක් එකතු කරලා ඒක කුක් කරගන්න. ඊට පස්සේ මේ විදියට මේක ප්ලේට් එකට දාලා මම අද මේකට සල්සා වේර්දේ ඊට අමතරව බුරාතා කියන්නේ චීස් එක. බුරාතා චීස් සල්සා වේර්දේ කියන්නේ කොළ වලින් හදාගත්තු ඒක වගේ කොළ වලින් හදාගත්තු සෝස් එක. අපි ඒකට සල්සා වේර්දේ කියලා කියනවා. මේ විදියට ඔයාලා හදාගත්තු ෆ්ලා එක දැන් මම මේකට එක්කව කරනවා බුරාතා. මේ තියෙන්නේ බුරාතා චීස් එක. මේක මම ඔයාලට පෙන්නන්නම්. මේක ඉන්නේ බෝල විදිහට එනවා. එක එක්කෙනා මේක එක එක විදිහට පාවිච්චි කරනවා. මේක සලාඩ් දෙකකටත් පාවිච්චි කරනවා. ඊට පස්සේ මේකට මේ සල්සා වේර්දේ අපි එක්කව කර ගන්නවා. මේ තියෙන්නේ සල්සා වේර්දේ. ගම්බුරු ස්කූල් ටික ඔලිව් තෙල් ස්වල්පයක්. ඉතින් මේ තමයි gnocchi ප්ලේට් එක. ඔයාලට මේක කැමති විදිහට කැමති රසයකට හදාගන්න පුළුවන්. එහෙනම් තවත් දවසක හොඳ කෑම එකක් සමග හම්බෙමු.